සිරුදරම සාදරෙන් පිළිගන්නවා අදත් ෆිල්ම්වන් YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩාක් දෙනෙක් ඉල්ලපු මොටිවේෂන් ෆිල්ම් එකක්. ඉතින් මූවි එකේ කතාව මෙහෙමයි. ක්‍රිෂ්ණ කියන්නේ සාමාන්‍ය පවුලක ප්‍රශ්න ගොඩාක් එක්ක ජීවත් වෙච්ච තරුණ කොල්ලෙක්. හැබැයි මහන්සි වෙලා ඉගෙනගෙන විභාග පාස් කරත් අන්තිමේදී ක්‍රිෂ්ණට හම්බ වෙන්නේ ගොඩාක් අඩු සැලරි එකක් තියෙන ජොබ් එකක්. ඉතින් මෙන්න මේ නිසාම ක්‍රිෂ්ණගේ පෙම්වතියත් මෙයාව දාලා යන්නේ තමුන් වගේ දුප්පත් කොල්ලෙක් වඳින්න මට ඕනේ නැහැ කියලා මූණටම කියන ගම. ඉතින් මෙන්න මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න හදන හැම මොහොතෙකම තවත් පහළට වැටෙන ක්‍රිෂ්ණට අන්තිමේදී ඩිලිවරි බෝයි කෙනෙක් විදියටත් වැඩ කරන්න සිද්ධ වෙනවා. කොහොම වුණත් ක්‍රිෂ්ණට තේරෙනවා මේ දේවල් කරලා හරියන්නේ නැහැ. තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න ඕන කියලා. ඉතින් මේකත් එක්කම එක එක දේවල් try කරන ක්‍රිෂ්ණ ගොවිතැන්පවා කරන්නේ කොහොම හරි ගේමක් ගහනවමයි කියන එක හිතේ අරමුණක් වගේ තියාගෙන. ඉතින් ඔන්න ඔතනින් තමයි 2025 නිකුත් වුණු සෝලෝ බෝයි කියන මේ මූවි එකේ කතාව පටන් ගන්නෙ. එහෙනම් ආරාධනා කරනවා අපේ කාලයේ තරුණයෙක්ට තියෙන බොහෝමයක් ප්‍රශ්න එක්ක සාමාන්‍ය පවුලක කොල්ලෙක්ගේ අසාර්ථක වීම ඒ වගේම ප්‍රතික්ෂේප වීම 1000ක් මැද්දේ ගේමක් ගහලා ගොඩ ගිහපු මෙන්න මේ මොටිවේෂන් ෆිල්ම් එකේ කතාව අවසන් වෙන තෙක්ම බලන්න කියලා. එහෙනම් අපි යමු අද සම්පූර්ණ කතාවට. කතාවේ මුලින්ම අපිට පෙන්වන්නේ අපේ කතාවේ මේන් කැරක්ටර්. එහෙම නැත්නම් ගෞතම් ක්‍රිෂ්ණමූර්ති. ඉතින් ක්‍රිෂ්ණ අවුරුදු ගානකට පස්සේ එයා ඉගෙන ගත්ත කැම්පස් එකට එනවා. ඉතින් මේ අතරතුර තමයි කැම්පස් එකේ අලුත් බැච් එකක් පිළිගන්න උත්සවෙත් තියෙන්නේ. ඒ ගමන්ම අපිට පෙන්නනවා කැම්පස් එකට ආපු ක්‍රිෂ්ණ කැන්ටින් එකට ගිහින් බීමකකුත් ඕඩර් කරලා කැන්ටින් එකෙන් වාඩි වෙලා ඉන්නවා කියලා. ඉතින් මෙතනට ඒ කැම්පස් එකේම අලුතෙන් ඉගෙන ගන්න ආපු පිරිමි ළමයෙක් තමන්ගේ අම්මත් එක්ක දුරකථනයෙන් කතා කරන ගමන් තමයි මෙතන ඉන්නේ. මෙතනදී මෙයා තමන්ගේ අම්මට කියන්නේ එයාට අලුතෙන් මෝටර් බයික් එකක් ඕන. එහෙම නැති වුණොත් මෙයා අම්මා එක්ක කතා කරන්නේ නැහැ කියලා. ඉතින් මෙන්න මෙහෙම කියන ගමන් ක්‍රිෂ්ණ ඉන්න මේසෙම තමයි මෙයා ඇවිත් වාඩි වෙන්නේ. ඉතින් මෙයා ෆෝන් එක තිබ්බම ක්‍රිෂ්ණ මේ ළමයාගෙන් අහනවා ඔයා මොන වසරේද ඉගෙන ගන්න කියලා. ඉතින් අන්න එතකොටම මේ ළමයා අහනවා ඔයා කවුද කියලා. ඒත් එක්කම තමයි ක්‍රිෂ්ණ කියන්නේ මම මෙහි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් කියලා. ඒ වගේම කාත් එක්කද දැන් රණ්ඩු උනේ අම්මත් එක්කද කියලාත් ක්‍රිෂ්ණ මෙතනදී අහනවා. එතකොට අර ළමයා බය වෙලා වගේ කියන්නේ ඔව් සර් අපේ ගෙදරින් මට බයික් එකක්වත් අරන් දෙන්නේ නැහැ. අද කාලේ මෝටර් බයික් එකක් ගන්න නැතුව කවුරුවත් ගණන් ගන්නේ නැහැ කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ ක්‍රිෂ්ණ මොන જાතිය බයිසිකලයකටද කැමති කියලා මේ ළමයාගෙන් අහනවා. එතකොට මේ ළමයා කියන්නේ රොයල් එන්ෆීල්ඩ් බයික් එකකට තමයි මං ආස කියලා. ඉතින් මේ නම අහපු ගමන් ක්‍රිෂ්ණට මතක් වෙනවා එයාගේ තාත්තත් ක්‍රිෂ්ණ කැම්පස් තේරුණා කියලා දැනගත්තම අරන් දුන්න තෑග්ග ගැන. ඉතින් ඒ වෙන මොකුත් නෙවෙයි මෙන්න මේ කියන රොයල් එන්ෆීල්ඩ් බයික් එක තමයි මෙයාට තෑග්ගක් විදියට අරන් දීලා තියෙන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ ක්‍රිෂ්ණ අලුත් ළමයට කියන්න ගන්නේ රොයල් එන්ෆීල්ඩ් කිව්වම මටත් දෙයක් මතක් වුණා. ඒ මගේ තාත්තා මම කැම්පස් එකට සිලෙක්ට් වුණා කියලා දැනගත්තම මට තෑගි කරේ රොයල් එන්ෆීල්ඩ් බයික් එකක් කියලා. ඉතින් මෙන්න මේක ඇහුවම අර ළමයා කියන්නේ ඔයාගේ තාත්තා ඔයා අහන්නත් කලින් බයික් එකක් අරන් දුන්නා. අපේ ගෙදරින් මට එහෙම අරන් දෙන්නෙත් නැහැනේ කියලා. ඉතින් මේකට උත්තරයක් විදියට ක්‍රිෂ්ණ කියන්නේ මගේ ගෙදරින් මම ඉල්ලන්නත් කලින් මට බයික් එකක් තෑගි කරා. හැබැයි ඔයා කරන්නේ ගෙදර බ්ලැක්මේල් කරලා බයික් එකක් ඉල්ලන එක නේද කියලා. ඊට පස්සේ ක්‍රිෂ්ණ අර ළමයාගෙන් අහනවා මං කතාවක් කියන්නම් අහගෙන ඉන්නවද කියලා. එතකොටම තමයි අර ජූරිය ළමයා කියන්නේ සර් ගැන කතාවක්ද ආහෙනම් කියන්න මම අහගෙන ඉන්නම් කියලා. ඊට පස්සේ තමයි ක්‍රිෂ්ණ එයාගේ කතාව කියන්න පටන් ගන්නෙ. ඉතින් මීට අවුරුදු 13කට කලින් මමත් ඔයා වගේම ඔය වගේම ටී-ෂර්ට් එකකුත් ඇඳගෙන කැම්පස් එකට ආවා කියලා තමයි ක්‍රිෂ්ණ කතාව පටන් ගන්නෙ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මීට අවුරුදු 13කට කලින් වෙච්ච ක්‍රිෂ්ණගේ කතාව. එතනදී අපිට පෙන්වන්නේ ක්‍රිෂ්ණ තමන්ට හම්බුණ බයික් එක ගෙදරට ආපු එයාගේ යාළුවා නිකල්ට පෙන්නන විදිය. මේ වෙලාවේ නිකල් ගෙදරට ඇවිල්ලා තියෙන්නේ ක්‍රිෂ්ණත් එක්කම කැම්පස් යන්න. බයික් එක පෙන්නලා ඉවර වෙලා දෙන්නත් එක්කම ගේ ඇතුළට ගිහින් උදේ කෑම එක ගන්න පටන් ගන්නවා. ඉතින් කන අතරතුර නිකල් ක්‍රිෂ්ණගේ තාත්තගෙන් අහනවා අංකල් ඔයා මටත් මොනවා හරි තෑගි ගත්තද කියලා. ඉතින් ක්‍රිෂ්ණගේ තාත්තා මේසුර තිබ්බ එක වගේම ඔරලෝසු දෙකක් පෙන්නලා නිකල්ට කියනවා මේ දෙක ගත්තේ ඔයාලා දෙන්නට පරිස්සමෙන් පාවිච්චි කරන්න කියලා. ඉතින් නිකල් බොහොම සතුටින් මෙන්න මේ ඔරලෝසු දෙකත් අරගෙන කාමරෙන් එළියට ආපු ක්‍රිෂ්ණත් එක්ක කැම්පස් යන්න එළියට බහිනවා. ඉතින් මෙන්න මේ දෙන්න යන්න හදන්නේ අලුතෙන්ම හම්බුණ බයික් එකෙන්. කොහොම හරි මේ දෙන්න හරිම සතුටින් තමයි කැම්පස් එකට යන්නේ. මොකද මේ එයාලගේ පළවෙනි දවස හන්දා. ඉතින් ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් ඕනම කැම්පස් එකක රැග් එකක් තියෙනවා කියලා. ඒ වගේ මෙන්න මේ කැම්පස් එකේ රැග් එකක් සිද්ධ වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ නිකල් ඇතුළු අලුතෙන් ආපු ළමයි කණ්ඩායම කැම්පස් එකේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් රැග් කරනවා. ඉතින් මුලින්ම රැග් එකට අහුවෙන්නේ නිකල්ව. ඉතින් මෙන්න මේ වෙලාවේ නිකල්ට රැග් එක දුන්නට පස්සේ මේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයාගේ අවධානය යොමු වෙන්නේ ඊට එහා පැත්තෙම ඉන්න ක්‍රිෂ්ණට.
ඉතින් මේ ජේෂ්ඨ ශිෂ්‍යයා ක්‍රිෂ්ණගේ අහිංසක පෙනුමත් එක්ක එයාට මොන වගේ රැග් එකක්ද දෙන්න ඕන කියලා හිත ඉන්නකොටම තමයි එයා දකින්නේ කණ්ඩායම පිටිපස්සම පෙළි එක ගැහැණු ළමයෙක් ඉන්නවා කියලා. ඉතින් මෙන්න මේ වෙන කවුරුත් නෙවෙයි මෙයාගේ නම තමයි ප්‍රියා. ඉතින් ප්‍රියාව ඉස්සරහට කතා කරලා අරගන්නකොටම තමයි ක්‍රිෂ්ණටත් ප්‍රියාව අඳුර ගන්න ලැබෙන්නේ. කොහොම වුණත් දැක්ක වෙලාවෙම ක්‍රිෂ්ණගේ හිතේ මෙන්න මේ ලස්සන ගැහැණු ළමයා ගැන කැමැත්තක් ඇති වෙනවා. ඉතින් කොහොම හරි ජේෂ්ඨ ශිෂ්‍යයා ක්‍රිෂ්ණට කියන්නේ ප්‍රියාගෙන් කැමැත්ත අහන්න කියලා. දැන් ඉතින් ක්‍රිෂ්ණ කොහොමත් ප්‍රියාට ක්‍රෂ් නිසා ප්‍රියාට I love you කියලා කියනවා. මේ දිහා බය වෙලා බලාගෙන ඉන්න ප්‍රියාට අර ජේෂ්ඨ ශිෂ්‍යයා කියනවා කැමති නම් කැමති කියන්න නැත්නම් හොඳ කම්පුල් පහරක් දෙන්න කියලා. ඉතින් ප්‍රියාටත් කරන්න දෙයක් නැති හින්දා එයා ක්‍රිෂ්ණගෙන් සමාව ඉල්ලන ගමන්ම කම්පුල් පහරක් දෙනවා. මෙන්න මේ දේ හින්දා ක්‍රිෂ්ණ හරිම එක්සයිට්. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ ටිකෙන් ටික ක්‍රිෂ්ණයි ප්‍රියයි අතර හිමීට රිලේෂන්ෂිප් එකක් පටන් ගන්නවා කියලා. ඉතින් මෙතනදී මේ දෙන්න shopping කරන්න යනවා, කන්න යනවා. ඉතින් මේ හැම තැනකදීම වගේ මෙයාලගේ බිල් එක පේ කරන්නේ ප්‍රියා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ ප්‍රියා කියන්නේ ක්‍රිෂ්ණට වඩා පොහොසත් ගැහැණු ළමයෙක් කියලා. මේ විදිහට මේ දෙන්නගේ සම්බන්ධය ගලාගෙන ගිහින් ක්‍රිෂ්ණ ඇත්තටම ප්‍රියාට ප්‍රොපෝස් කරනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ක්‍රිෂ්ණ ප්‍රියා සහ යාළුවෝ එක්ක එයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා කියලා. කොහොම හරි මේ විදිහට පාටිය ඉවර වෙලා ප්‍රියාව එයාගේ ගෙදරට ඇරලවන්න බයික් එකෙන්ම තමයි ක්‍රිෂ්ණ යන්නේ. ඉතින් ගෙදර ළඟටම ගියාට පස්සේ ප්‍රියා කියන්නේ මම ඔයාට හරිම ආදරෙයි අපි ඉක්මනටම කසාද බඳමු කියලා. ඉතින් මේක අහගෙන ඉන්න ක්‍රිෂ්ණ කියන්නේ යමු එහෙනම් අපි ගිහින් දැම්මම බඳමු කියලා. ඊට පස්සේ ප්‍රියා කියනවා දැම්මම නෙවෙයි අපි ලබන සතියේ තියෙන ජොබ් ෆෙයා වලින් අපිට ජොබ් එකක් හම්බුනාට පස්සේ අපේ දෙමව්පියන්ට අපි ගැන කියලා කැමැත්ත අරගෙනම කසාද බඳමු කියලා. ඉතින් මේකට කැමති වෙන ක්‍රිෂ්ණ ප්‍රියා ගේට්ටුවෙන් ඇතුළට වෙනකන් ඉඳලා එයා යනවා. කොහොම හරි ඉතින් ප්‍රියා ගෙදර එන්න පරක්කු වෙන හන්දා එයාගේ තාත්තා ගේට් එක ළඟට වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් ප්‍රියා ක්‍රිෂ්ණත් එක්ක බයික් එකේ ඇවිල්ලා බහින එක පවා ප්‍රියාගේ තාත්තා දකිනවා. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඊට පහුවෙන්දා ක්‍රිෂ්ණ සහ ප්‍රියා දේශනයකට සහභාගී වෙලා ඉන්නවා කියලා. ඉතින් ක්ලාස් රූම් එකේදී ක්‍රිෂ්ණ ප්‍රියාට කීප වතාවක්ම කතා කරන්න හැදුවත් ප්‍රියා කරන්නේ ක්‍රිෂ්ණව මග හරින එක. ඉතින් ක්‍රිෂ්ණටත් මෙන්න මේ වෙන දේ හිතා ගන්න බැරි වෙච්ච හන්දා ලෙක්චර් එක ඉවර වුණ ගමන්ම ප්‍රියා පස්සෙන් ගිහිල්ලා අහනවා ඔයා ඇයි මේ විදියට මාව මග හරින්නේ කියලා. එතකොට තමයි ක්‍රිෂ්ණට දැනගන්න ලැබෙන්නේ ඊයේ තමයි ප්‍රියාව ගෙදරට ඇරලවන්න ගියපු එක ප්‍රියාගේ තාත්තා දැකලා තියෙනවා කියලා. ඉතින් ප්‍රියාගේ තාත්තා අහලා තියෙනවා ඒ කවුද මොනව කරන කෙනෙක්ද කියලා. ඉතින් මේ හැමදේම ක්‍රිෂ්ණට කිව්වට පස්සේ ප්‍රියා කියන්නේ අපේ සම්බන්ධයට තාත්තා කැමති වෙන එකක් නැහැ. මොකද එයා හරිම සැර කෙනෙක් කියලා. ඉතින් මේ හැමදේම අහගෙන ඉන්න ක්‍රිෂ්ණ නම් කියන්නේ ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා. මං ජොබ් එකක් හම්බ වෙච්ච ගමන් ඔයාගේ තාත්තට ඇවිල්ලා කතා කරන්නම් කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ ප්‍රියා මේකට කැමති වෙනවා. ඉතින් එතනින් පස්සේ අපිට පෙන්වන්නේ ප්‍රියා ක්‍රිෂ්ණ සහ එයාගේ යාළුවෝ ඔක්කොම ටික කැම්පස් එකේ තියෙන ජොබ් ෆෙයා එකේ ඉන්ටර්විව් යනවා කියලා. ඉතින් මෙතනදී නිකල්ටයි ප්‍රියාටයි හොඳ සැලරි එකක් තියෙන ජොබ් එකක් ලැබුණත් ක්‍රිෂ්ණට නම් හම්බ වෙන්නේ සැලරි අඩු ජොබ් එකක්. ඉතින් ක්‍රිෂ්ණ තමන්ට හම්බ වෙච්ච ජොබ් එකේ විස්තර ටික කියන්න ප්‍රියාව හොයාගෙන යනවා. ඉතින් ඒ වෙනකොටත් ප්‍රියාට හොඳ සැලරි එකක් තියෙන ජොබ් එකක් හම්බ වෙලා තමයි තියෙන්නේ. කොහොම හරි ක්‍රිෂ්ණ ප්‍රියාව එක්කරගෙන ගිහින් එයාට ජොබ් එකක් හම්බුණා කියලා කියනවා. මෙතනදී ප්‍රියා අහන්නේ ජොබ් එකේ සැලරි එක කොච්චරද කියලා. ඉතින් ක්‍රිෂ්ණ කියනවා මාසෙට 20000ක් 25000ක් වගේ ගන්න පුළුවන් එකක් කියලා. හැබැයි ප්‍රියාට හම්බුණු ජොබ් එකේ සැලරි එක මීට වඩා ගොඩාක් වැඩි. මේකත් එක්කම තමයි ප්‍රියා කියන්නේ අපි මේ සම්බන්ධය නවත්තමු. මොකද කිව්වොත් ඔයාට හරියට සැලරි උත් නැහැ. අඩුම තරමේ දේපලවත් නැහැ. අපේ ගෙදරින් මේ වගේ දෙයකට කොහොමඩවත් කැමති වෙන්නේ නැහැ කියලා ප්‍රියා කියනවා. ඉතින් එතකොටම ක්‍රිෂ්ණ කියනවා සැලරි එක වැඩි කරගන්න මං තව සුදුසුකම් හදා ගන්නම් කියලා. ඉතින් මේක අහගෙන ඉන්න ප්‍රියා කියන්නේ අයියෝ ඔයාට තේරෙන්නේ නැත්තේ මේක හරියන්නේ නැහැ කියලා. ලව් වෙනයි මැරේජ් ලයිෆ් එක වෙනයි. හැම ගැහණු ළමයෙක්ම කැමති තමන් පොඩි කාලේ ගෙවුවට වඩා සැපවත් ජීවිතයක් ගෙවන්න. අපි ආදරය කරනකොට අපිට ලොකු වගකීම් නැහැ. හැබැයි මැරේජ් ලයිෆ් එකට යනකොට අපිට තනියම අපේ වැඩ ටික කරගන්න සිද්ධ වෙනවා කියලා. ඒ වගේම මම මොනවාද මගේ තාත්තට කියන්නේ වෙන කුලයකින් වත්කමක් නැති මිනිස්සෙක් කියලාද? ඔයා දන්නවද මට ගෙදරින් යෝජනා කීයක් එනවද කියලා? ඒ එකක්වත් රිජෙක්ට් කරලා ඔයාව තෝරගන්න තරම් මට ඔයාව වටින්නේ නැහැ. ඒ නිසා අපි මේ සම්බන්ධය නවත්තමු කියලා ප්‍රියා කියනවා. මේ සිද්ධ වෙච්ච දේ නිසා ක්‍රිෂ්ණ දුක නැති කරගන්න කැම්පස් එකේ යාළුවෝ එක්ක එකතු වෙලා බොන්න යනවා. ඉතින් කොහොමත් ෆස්ට් ලව් එක නැති වුණාම දැන දුක සාමාන්‍යයෙන් වැඩිනේ. ඉතින් මේක ක්‍රිෂ්ණටත් පොදුයි. කොහොම හරි කෙලින් හිට ගන්නවත් බැරි තරමටම බීලා හිටපු ක්‍රිෂ්ණව නිකල් තමයි ගෙදරට ඇරලවන්නේ. ඉතින් ක්‍රිෂ්ණ ගෙදර දොර ළඟට ඇවිත් එයාගේ තාත්තට කතා කරනවා දොර අරින්න කියලා. ඉතින් දොර අරපු තාත්තා පුදුම වෙලා ක්‍රිෂ්ණ දිහා බලාගෙන ඉන්නවා. මොකද තමන්ගේ පුතා මීට කලින් කවදාවත් මෙහෙම බීලා නැති නිසා. කොහොම හරි තාත්තට තේරෙනවා ක්‍රිෂ්ණ මොකක් හරි ප්‍රශ්නක තමයි ඉන්නේ කියලා. ඉතින් තාත්තා ක්‍රිෂ්ණගෙන් අහනවා මොනවද මේ අලුත් පුරුදු මොකද්ද පුතේ තියෙන ප්‍රශ්නේ කියලා. කොහොම හරි ඉතින් ක්‍රිෂ්ණ තාත්තට කියනවා ප්‍රියා මාත් එක්ක බ්‍රේක් අප් වුණා. එයාට මාව ගැලපෙන්න ලැහැණු. මම එයාට කුල දෙකකලු. එයාට ගෙදරින් හොඳ සල්ලි තියෙන පවුලකින් ප්‍රොපෝසල් එකක් එනවා කිව්වා. ඒක නිසා ප්‍රියා මගේ සම්බන්ධය නැවැත්තුවා කියලාත් ක්‍රිෂ්ණ ගොඩාක් දුකින් කියනවා.
මේ ගැහණු ළමයා ආදරය කරනකොට ඔය කිසිම දෙයක් බලපාන්නේ නැහැ. හැබැයි කසාද බදින්න යනකොට තමයි හැමදේම බලන්නේ. ඇයි එහෙම අසාධාරණකම් කරන්න කියලා ක්‍රිෂ්ණ මේ වෙලාවේ තාත්තගෙන් අහනවා. එතකොට ක්‍රිෂ්ණගේ තාත්තා කියන්නේ සාධාරණ අසාධාරණය බලන්න මේක උසාමිය නෙවෙයි. මේක ජීවිතය. මිනිස්සු තර්කානුකූලව හිතන්නේ නැහැ. මිනිසුන්ට ප්‍රශ්නයක් වුණාම ඒ අවස්ථාවේ එයාලට හරි කියලා දේ තමයි එයාලා කරන්නේ. අපි ඕනේ නැති අයට අපි මොන දේ කරත් ආපහු එයාලා අපි ළඟට එන්නේ නැහැ පුතා කියලා තමයි තාත්තා මේ වෙලාවේ ක්‍රිෂ්ණට තේරුම් කරන්නේ. ඒ වගේම තාත්තා කියනවා හැබැයි අපි එයාලට වඩා එක අඩියක් හරි ඉස්සරහට තිබ්බොත් ඔය දාලා ගිය මිනිස්සු නැවතත් අපි ළඟට එනවා. ඒ නිසා ඔයා දැන් ඔයා ගාව තියෙන දේ ගැන ફોකස් කරන්න කියලා. ඒ වගේම ඒක දියුණු කරගන්න කියලා තාත්තා මේ වෙලාවේ කියනවා. ඊට පස්සේ ක්‍රිෂ්ණගේ අම්මා එයාට කෑම කවන්න පටන් ගන්නවා. මෙතනදී අම්මා කියන්නේ සතුරු සමරන විදිහේ සීමාවක් තියාගන්න ඕන. මොකද්ද මේ අලුත් පුරුද්දේ තේරුම කියලා. ඉතින් එතකොට තමයි ක්‍රිෂ්ණ කියන්නේ අම්මේ මම බිව්වේ සතුරු සමරන්න නෙවෙයි දුකට කියලා. අවුරුදු ගාණක් මට ආදරය කරපු කෙල්ල මගේ ශරීරයක 25000යි කියලා දැනගත්තු ගමන්ම මාව දාලා ගියා. ඔන්න ඉතින් ඒත් එක්කම තමයි ක්‍රිෂ්ණගේ අම්මා කියන්නේ ඒ කෙල්ලා ඔයාගේ වැටුම බෙදා ගන්න ආව මිසක් ජීවිතේ බෙදා ගන්න ආපු කෙනෙක් නෙවෙයිනේ. ඒ නිසා පරක්කු නොවි එයා ආපු ගමන්ම ගිය එක හොඳයි කියලා තමයි ක්‍රිෂ්ණගේ අම්මා මේ වෙලාවේ කියන්නේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ කැම්පස් එකේ ෆෙයාවෙල් පාටි එක තියෙනවා. ඉතින් අවුරුදු 4කුත් ගෙවිලා ඉවර වෙලා තියෙන නිසා මෙයාලා කැම්පස් එකේ පාස් අවුට් වෙන්න තමයි හදන්නේ. ඉතින් මේ පාටියට ක්‍රිෂ්ණා එයාගේ යාළුවෝ වගේම ප්‍රියත් වෙනවා. කොහොමත් ඉතින් ප්‍රියා නැති හින්දා දුකෙන් ඉන්න ක්‍රිෂ්ණට ප්‍රියාව දැක්ක ගමන් පොඩ්ඩක් දරා ගන්න අමාරු වෙනවා. ඒක හින්දා ක්‍රිෂ්ණා යාළුවෝ කට්ටියකින් පොඩ්ඩක් වෙන් වෙලා තනියෙන් ඉන්න පුළුවන් තැනකට යනවා. ඉතින් මේ දිහා බලාගෙන හිටු ප්‍රියා ක්‍රිෂ්ණ පස්සෙන් ගිහින් අහන්නේ ඇයි ඔයා තනියම ඉන්නේ කියලා. එතකොට ක්‍රිෂ්ණ කියනවා මට කෝල් එකක් ආවා ඒක තමයි මෙතනට ආවේ කියලා. ඊට පස්සේ ප්‍රියා කියන්නේ අවුරුදු 4ක් ගෙවිලා ගියා. තේරුණේවත් නැහැ. හරිම සුන්දර මතකයක් තියෙන අවුරුදු 4ක්. දැන් අපි කැම්පස් එකෙන් අවුට් වෙලා ගියාට පස්සේ අපිට තියෙන වැඩත් එක්ක අපි අපේ ලයිෆ් එක බිසි වෙනවා කියලා. ඉතින් මේ ඔක්කොම කතාව අහගෙන ඉන්න ක්‍රිෂ්ණ කියන්නේ ප්‍රියා අපි මැරි කරමු කියලා. ඉතින් මෙන්න මේ කතාවට ප්‍රියා කියන්නේ මගේ තීරණේ මම කරුණුත් කිව්වා. මට ඔයාව මැරි කරන්න බෑ. ඔයා ආපහු පරණ දේවල් කතා කරන්න ගත්තොත් මට ඔයා ගැන තියෙන රෙස්පෙක්ට් එකක් නැති වෙයි කියලා. මෙන්න මේ දේ ඇහුවට පස්සේ ක්‍රිෂ්ණට ඇත්තටම ප්‍රියාව එපා වෙනවා. ඉතින් ඊට පස්සේ ක්‍රිෂ්ණ ගෙදර ගිහිල්ලා එයා ප්‍රියාව මතක් වෙන්න තියාගෙන හිටපු හැමදේම පුච්චලා දානවා. ඉතින් මෙහෙම පුච්චලා දැම්ම කියලා අවුරුදු 4ක් තමන් ආදරය කර මිනිස්සෙන්ව කවදාවත් අමතක කරන්න බෑ. ඒ නිසා ක්‍රිෂ්ණ තමන් බොන එක තාමත් නවත්තලා නැහැ. ඉතින් මෙන්න මේ ක්‍රිෂ්ණගේ මේ දිනචර්යාව ගැන තාත්තා බලාගෙන ඉන්නවා. මොකද මොන දෙමව්පියෙකුණත් තමන්ගේ දරුවා විනාශ වෙනවා බලන් ඉන්න බෑනේ. ඉතින් අන්න ඒක නිසා උදේවරුවක ක්‍රිෂ්ණගේ තාත්තා ක්‍රිෂ්ණත් එක්ක මේ දේ ගැන කතා කරන්න ගන්නවා. මෙතනදී තාත්තා ක්‍රිෂ්ණට කියන්නේ ඔයා අලුත් ජීවිතයකට ඇතුල් වෙන්න යන හන්දා මං දැන් මෙන්න මේ ඔයාට කියන්න හදන දේ වැදගත් වෙයි කියලා හිතනවා. ඒ වගේම මෙච්චර කල් ඔයා මං ගැන අම්මා ගැන දැනගෙන හිටියා. නමුත් මම කවදාවත් මගේ තාත්තා ගැන කතා කරලා නැහැ. ඉතින් මගේ තාත්තා ජේෂ්ඨ මිනිසෙක් නොවෙන්න පුළුවන්. හැබැයි එයා හොඳ මිනිසෙක්. එයා ගොවිතැනට පුදුම විදියට ආදරය කරපු කෙනෙක්. එයා මටයි අම්මටයි වඩා ඒ ඉඩමට ආදරය කරා. මොකද ඔයාගේ සීයා විශ්වාස කරේ මිනිස්සු වංචා කරත් මේ භූමිය වංචා කරන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් දවසක් නොහිතපු විදියට කුණාටුවක් ඇවිත් අපේ වගාව ඔක්කොම විනාශ වුණා. ඉතින් එන්නෙම සිද්ධ වෙන පාඩු වැඩි වුණා. ඉතින් අපිත් ටික ටික ලොකු වුණා. ඒ වගේම අපිත් එක්කම අපේ ණය බරත් එන්නෙම වැඩි වුණා. දවසක් මගේ තාත්තා කෘමිනාශක බීලා ඒ ඉඩමෙම මැරුණා. ඇයි දන්නවද ඔයාගේ සීයා මෙහෙම නැති වෙන්න හේතුව? ඉතින් එයාට සිද්ධ වුණු පාඩු හින්දා නෙවෙයි. එයා අච්චර ආදරෙන් බලාගත්ත එයාගේ ගොවිපළ එයාට වංචා කරපු හින්දා. ඉතින් ක්‍රිෂ්ණ ජීවිතේ මිනිස්සු අපිට වංචා කරන්න පුළුවන්. ඒ වගේම අපි ආදරය කරන මිනිස්සු අපිව දාලා යන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා අපි අපේ ජීවිතේ වැටලා ඉන්න බෑ. අපි වැටුණත් ආපහු නැගිටින්න ඕන. ඒ වගේම අපිව පහළට දාපු මිනිස්සුන්ට අපි වටිනාකමක් පෙන්වන්න ඕන. මෙන්න මේ ටික මම අද ඔයාලට තේරුම් කරාට එදා මගේ තාත්තට මට මේක කියන්න තේරුම්කමක් තිබුණේ නැහැ. එහෙම තිබුණා නම් අද මගේ තාත්තා ජීවත් වෙනවා. ඉතින් මෙන්න මේ කතාවත් එක්ක ක්‍රිෂ්ණ තමන්ගේ ජීවිතය ගැන ආයම හිතන්න පටන් ගන්නවා. මේ විදිහට කාලය ගෙවිලා ගිහින් ප්‍රියා එක්ක බ්‍රේක් අප් වෙලා දැන් මාස 14ක් වෙන්න එනවා. ඒ කියන්නේ හරියටම අවුරුදු 1.5කටත් කිට්ටුයි. මේ වෙද්දී ක්‍රිෂ්ණ එයාගේ ජොබ් එකේ වැඩ ටික හොඳට කරගෙන ගියත් තාමත් ඉතින් ප්‍රියාව ඉඳලා හිටලා මතක් වෙන වෙලාවල් නැතුවම නෙමෙයි. කොහොම නමුත් ප්‍රියා නම් මේ වෙද්දී එයාට යෝජනා කරපු මනාලයත් එක්ක විවාහ වෙලා ගොඩාක් සතුටින් තමයි ඉන්නේ. ඒ නිසා ක්‍රිෂ්ණ තීරණය කරනවා තමන්ගේ ජීවිතේ ඉස්සරහට යන්න. කොහොම හරි දැන් එයාට ජොබ් එකකුත් හම්බ වෙලානේ තියෙන්නේ. ඉතින් මෙයා අවුරුද්දක් ඇතුළත ඒ ජොබ් එකේ ඩබල් ප්‍රොමෝෂන් එකක් වගේම ඩබල් සැලරි එකකුත් ලබා ගන්නවා. ඉතින් මෙතනදී අපිට හිතා ගන්න පුළුවන් හොඳම දේ තමයි අවුරුද්දක් වගේ පොඩි කාලයකදී ක්‍රිෂ්ණ කොච්චර තමන් වෙනුවෙන් මහන්සි වෙන්නේ නැද්ද කියලා. ඉතින් මේ දේවල් සිද්ධ වෙන අතරතුරේදී ඔෆිස් එකේ ගැහැණු ළමෙක් ඉන්නවා. ඉතින් එයා ක්‍රිෂ්ණට හරිම කැමතියි. ඉතින් ඒ වෙන කවුරුත් නෙමෙයි ශ්‍රුති. කොහොම හරි මේ ගැන ක්‍රිෂ්ණට නෝට් වෙනවා. ඉතින් ක්‍රිෂ්ණ ශ්‍රුතියට කැමති නැතුවම නෙමෙයි. ඉතින් මෙන්න මෙහෙම ටික දවසක් ගෙවිලා ගියාට පස්සේ ශ්‍රුති ලන්ච් ගන්න ගමන් ඉන්නකොට ක්‍රිෂ්ණ ඇවිල්ලා එයා එහා පැත්තෙන් වාඩි වෙනවා. ඉතින් මේ වෙලාවේ ශ්‍රුති ගොඩාක් පුදුම වෙනවා. මොකද මෙච්චර කාලයක් එයා ක්‍රිෂ්ණ දිහා බලන් හිටියද ක්‍රිෂ්ණ ඇවිත් කතා කරේ නැහැනේ ශ්‍රුති එක්ක. ඕනේ ඊට පස්සේ ක්‍රිෂ්ණ තමන්න ශ්‍රුතියට හඳුන්වලා දෙනවා.
දැන් ඉතින් දෙන්නටම තේරෙනවා දෙන්නට දෙන්න කැමති කියලා. ඉතින් ක්‍රිෂ්ණ කතාව පටන් ගන්න කලින්ම ශ්‍රුති කියනවා මම ඔයාට කැමතියි කියලා මට හිතුනේ ඔයාගේ පෙනුම හින්දම නෙමෙයි. මම පසුගිය මාස 6 ඔයා මේ ජොබ් එක කොච්චර කමියුනිටි වෙලා කරනවද කියලා දැක්කා. ඒකෙන් මට තේරුනේ ජොබ් එකට මෙහෙම කැප වෙනවා නම් ඔයාගේ පවුල වෙනුවෙන් කොහොම වගකීම් අරගෙන කැප වෙයිද කියලා. අනිත් එක මට දැම්ම බඳින්න අදහසකුත් නැහැ. අපි යාළුවෝ වගේ ටික කාලයක් ආශ්‍රය කරලා අපි දෙන්නට දෙන්න ගැලපෙනවා නම් අපි මැරි කරමු කියලා තමයි මේ වෙලාවේ ශ්‍රුති කියන්නේ. ඉතින් මෙන්න මේක අහගෙන ඉන්න ක්‍රිෂ්ණට නම් පොඩ්ඩක් අමුතුයි වගේ. මොකද ක්‍රිෂ්ණ හිතුවටත් වඩා මෙයා ෆෝවර්ඩ් ගහලා මේ. කොහොම හරි ඉතින් ඒ කීප දෙයට අකමැති වෙන්න තරම් හේතුවක් තිබුණ නැති හන්දා ක්‍රිෂ්ණ මෙන්න මේ දෙයට කැමති වෙනවා. ඉතින් ක්‍රිෂ්ණ ශ්‍රුති ආදරය කරන්නත් පටන් ගන්නවා. මේ විදිහට කාලය ගත වෙද්දී මේ දෙන්නටම තේරෙනවා ඒ දෙන්න හොඳටම ගැලපෙනවා වගේම ඒ දෙන්නට දෙන්න ගොඩාක් ආදරය කරනවා කියලා. ඉතින් තවත් පරක්කු කරන්න නැතුව මේ දෙන්න මැරි කරලා ක්‍රිෂ්ණ ගත්ත අලුත් ගෙදර පදිංචියට යනවා. මේ විදිහට හරිම සතුටින් තමයි මෙයාලගේ පෞල් ජීවිතය ගෙවෙන්නේ. ඉතින් ක්‍රිෂ්ණගේ බර්ත්ඩේ එක දවසේ එයාගේ අම්මයි තාත්තයි ක්‍රිෂ්ණව සර්ප්‍රයිස් කරන්න කියලා හිතාගෙන එයාගේ ගෙදරට එනවා. කොහොමද ඉතින් අම්මයි තාත්තයි හොඳට කාලා බීලා බොහොම සතුටින් තමයි ඉන්නේ. මොකද තමන්ගේ පුතාට හොඳ ගැහන් ළමයෙක් හම්බ වෙලා තියෙනවා වගේම හොඳ පෞල් ජීවිතයකුත් ගෙවන හින්දා. මේ අතරේ ක්‍රිෂ්ණගේ තාත්තා ශ්‍රුතිට කියන්නේ දෙමව්පිය විදියට අපි ළමයි හැදුවට එයාලා එක්ක ජීවත් වුණේ බොහොම පොඩි කාලයයි. ඊටු ජීවිත කාලෙම එයාලා ගෙවන්නේ එක්ක එයාගේ බිනිඳ නැත්නම් එයාගේ සැමිය එක්ක කියලා. ඒ වගේම ක්‍රිෂ්ණ කියන්නේ බොහොම සංවේදී ළමයෙක්. දෙයක් කරන්න ඕන කියලා හිතනොත් ඒ දේ ලබා ගන්නකම්ම එයා අතාරින්නේ නැහැ. ඔයාලට පුළුවන් ද මට පොරොන්දුවක් වෙන්න කවදාවත් ක්‍රිෂ්ණව අතාරින්නේ නැහැ කියලා. ඒ වගේම එයාව පරිස්සමෙන් බලා ගන්නවා කියලා. ඉතින් මෙන්න මේක අහගෙන ඉන්න ශ්‍රුති පොරොන්දු වෙනවා ක්‍රිෂ්ණව ආදරෙන් බලා ගන්නවා කියලා. කොහොම හරි ක්‍රිෂ්ණගේ අම්මයි තාත්තයි ගෙදර යන්න කලින් මෙන්න මේ දෙන්නට අවවාද කරලා යන්නේ පොඩි රණ්ඩු ඇති වුණාට ඒව වැඩි දුර දිග ගෙනියන්න එපා. දෙන්නත් එක්කම එකතු වෙලා ඒ ප්‍රශ්න විසඳගෙන සතුටින් ජීවත් වෙන්න කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ ශ්‍රුති ක්‍රිෂ්ණයි ක්‍රිෂ්ණගේ යාළුවා නිකල්ගේ වෙඩින් එකට යනවා කියලා. ඉතින් මෙතනදී ක්‍රිෂ්ණට එයාගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් එහෙනම් නැත්තම් ප්‍රියාව මුණ ගැහෙනවා. ඉතින් ශ්‍රුතිට ප්‍රියාව හඳුන්වලා දෙන්නේ එයාගේ ක්ලාස්මේට් කෙනෙක් විදියට. හැබැයි ඉතින් ශ්‍රුතිට නම් තේරෙනවා ප්‍රියා කියන්නේ නිකම් ක්ලාස්මේට් කෙනෙක් නෙවෙයි ක්‍රිෂ්ණගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා. ඉතින් මේ ගැන ක්‍රිෂ්ණගෙන් ඇහුවම එයා කියන්නේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා හඳුන්වලා දෙන්න තරම් අපි අතර දැන් සම්බන්ධතාවයක් නැහැ. අනිත් එක එයා දැන් හොඳ මිනිස්සෙක්ව බැඳලා ලස්සනට සතුටින් ජීවත් වෙනවා කියලා. කොහොම හරි ඉතින් ඩෙසර්ට් එක බෙදාගෙන ඉන්නකොට ප්‍රියා එක්ක කතා කරන්න chance එකක් ශ්‍රුතිට හම්බ වෙනවා. ඉතින් අන්න ඒත් එක්කම එතරට ක්‍රිෂ්ණ කියන්නේ අපි යමු නිකල් එක්ක ෆොටෝ එකක් ගන්න කියලා. එතකොටම ප්‍රියා අහනවා මටත් ඔයාලා එක්ක ජොයින් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් ශ්‍රුති කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයත් අපිත් එක්ක එකට ෆොටෝ එකක් ගමු කියලා. කොහොම හරි නිකල් එක්ක ඉඳලා ෆොටෝ එකකුත් අරගෙන ක්‍රිෂ්ණයි ශ්‍රුතිය ගෙදර යන්න පිටත් වෙනවා. ඉතින් මේ යන අතරමඟදී ශ්‍රුති ක්‍රිෂ්ණගෙන් අහන්නේ මම වෙඩින් එකට ආවේ නැත්තම් හොඳයි නේද කියලා. ඉතින් ක්‍රිෂ්ණ අහනවා ඇයි එහෙම කියන්නේ කියලා. ඊට පස්සේ තමයි ශ්‍රුති කියන්නේ නැහැ පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ් හම්බ වෙන්න තිබ්බනේ කියලා. ඒ වගේම එයාගේ හස්බන්ඩ් ඇවිල්ලා තිබුණෙත් නැහැ. ඔයාගේ වයිෆුත් ඇවිල්ලා හිටියේ නැත්තම් ඔයාලා දෙන්නට ආපහු හොඳට හම්බ වෙලා කතා කරන්නත් පුළුවන් කමක් තිබුණ නේද කියලා. ඉතින් ඔන්න ඒත් එක්කම තමයි බයික් එක නවත්තලා ඒකෙන් බහැලා ක්‍රිෂ්ණ කියන්නේ ප්‍රියා කියන්නේ මගේ අතීතය. මට යාව වර්තමානයට හෝ අනාගතයට ගාව ගන්න කිසිම ඕනකමක් නැහැ. ඒ වගේම මගේ වර්තමානයත් අනාගතයත් ඔයාම තමයි. ඉතින් මෙන්න මේ කියන දේත් එක්ක ශ්‍රුතිට තහවුරු වෙනවා ක්‍රිෂ්ණ කියන්නේ ඊටාම හොඳ අවංක මිනිස්සෙක් කියලා. ඒත් එක්කම තමයි දවසක් ක්‍රිෂ්ණට එයාගේ අම්මගෙන් කෝල් එකක් එන්නේ තාත්තට හොඳටම අසනීපයි එයාව හොස්පිටල් නැවැත්තුවා කියලා. ඉතින් හොඳටම කලබල වෙන ක්‍රිෂ්ණ ශ්‍රුතිවත් එක්කගෙන ඉක්මනටම හොස්පිටල් එකට යනවා. කොහොම හරි ඉතින් තාත්තගේ අසනීප දැනගෙන ක්‍රිෂ්ණගේ අයියත් රට ඉඳන්ම එනවා තාත්තව බලන්න. කොහොම හරි ඉතින් තාත්තගේ අසනීප ගැන ડોක්ටර් එක්ක කතා කරද්දි තමයි මෙයාලා දැනගන්නේ මීට අවුරුදු කිහිපයකට කලින් ඉඳන්ම තාත්තට කැන්සර් එකක් තිබිලා තියෙනවා කියලා. ඉතින් තාත්තා මේ ගැන කලින් ඉඳන්ම දැනගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම ඒක පවුලේ කාටවත් කියලා නැත්තේ බෙහෙත් ගන්න ලොකු ගාණක් වියදම් වෙන හින්දා. ඉතින් ක්‍රිෂ්ණ ඩොක්ටර්ගෙන් ඉල්ලන්නේ කොහොම හරි තාත්තව බේරලා දෙන්න කියලා. ඉතින් ඩොක්ටර් කියන්නේ ඔයාට සල්ලි හොයාගන්න පුළුවන් නම් දැම්මම මුණත් අපිට ඔපරේෂන් එක කරන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේකේ ගාණ ඇහුවට පස්සේ ඩොක්ටර් කියන්නේ රුපියල් කෝටියක වගේ මුදලක් මේ ඔපරේෂන් එකට යනවා කියලා. කොහොමද ඉතින් ක්‍රිෂ්ණ මෙන්න මේ සල්ලි හොයන්න පටන් ගන්නවා. ඉතින් මෙච්චර ලොකු ගාණක් එකපාර හොයන්න බැරි හින්දා ක්‍රිෂ්ණගේ අම්මා එයාගේ රත්තරන් බඩු ටික දෙනවා ඒව විකුණලා සල්ලි ගන්න කියලා. ඒ වගේම ක්‍රිෂ්ණගේ බයික් එක ඒ කියන්නේ තාත්තා ක්‍රිෂ්ණට තෑග්ගක් විදිහට දීපු රොයල් එන්ෆීල්ඩ් බයික් එකක් මේ වෙලාවේ එයා විකුණනවා. ඒ වගේම තමයි ක්‍රිෂ්ණගේ ගෙදරත් උගස් තියලා මෙයා සල්ලි ගන්නවා. කොහොමද ඉතින් ඒත් තව සල්ලි හොයන්න ඕන හින්දා මෙයා නෑදෑ මාම කෙනෙක්ගෙනුත් සල්ලි ණයට ගන්නවා. කොහොමද ඉතින් සල්ලි ටික ඔක්කොම එකතු කරගෙන තාත්තගේ ඔපරේෂන් එකට සල්ලි දෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ක්‍රිෂ්ණගේ තාත්තගේ ලේඩේ ගැන කෝල් එකකින් කතා කර ඉන්නකොට ශ්‍රුති ඇවිල්ලා අහන්නේ මොකද්ද ප්‍රශ්න කියලා. ඉතින් එතකොට තමයි ක්‍රිෂ්ණ කියන්නේ මට හරිම බයයි තාත්තගේ අසනීප ගැන. එයා හරිම බරපතල තත්ත්වයක ඉන්නේ කියලා. ඒ වගේම මම කොහොම හරි ආව බේර ගන්න ඕන කියලාත් මේ වෙලාවේ ක්‍රිෂ්ණ කියනවා. ඉතින් එතකොට ශ්‍රුති කියන්නේ අපි පුළුවන් තරම් උපරිම උත්සාහ කරන්නේ
ඒ වගේම අපි තාත්තා වෙනුවෙන් ගොඩාක් සල්ලිත් හොයලා දුන්නේ නේ කියලා. ඉතින් මේක ආගෙන ඉන්න ක්‍රිෂ්ණ කියන්නේ ඔයාට තේරෙන්නේ නැහැ. එයා මගේ තාත්තා විතරක් නෙවෙයි මගේ හොඳම යාළුවා. ඔයාට මේවා කොහෙන් තේරෙන්නද? ඔයාට තාත්තා කෙනෙක් ඉඳලවත් නෑ නේද කියලා. ඉතින් මෙන්න මේ කියපු කතාව හන්දා ශ්‍රුතියගේ හිත හොඳටම රිදෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ ක්‍රිෂ්ණ හොස්පිටල් එකේ ඉන්නකොට එයාට දැනගන්න ලැබෙන්නේ තාත්තට අමාරුයි කියලා. ඉතින් මේ වෙලාවේ ડોක්ටර් ක්‍රිෂ්ණට තාත්තා ළඟට යන්න අවසර දෙනවා. ඉතින් තාත්තා ක්‍රිෂ්ණගෙන් ඉල්ලන්නේ එයාගේ අම්මවයි අයියවයි හොඳට බලා ගන්න කියලා. ඉතින් මෙන්න මෙතන වෙන කිසිම දෙයක් තාම ශ්‍රුති දන්නේ නැහැ. ඉතින් ශ්‍රුති මේ වෙලාවේ ඉන්නේ ඔෆිස් එකේ වැඩ කරගම. ඉතින් එයා වැඩ කර ඉන්නකොට මෙන්න මේ ප්‍රශ්න එක්ක එයාට නිින්ද යනවා. ඉතින් මේක දැකපු HR එකේ ඔෆිසර් කෙනෙක් ශ්‍රුතිගේ යාළුවෙක්ගෙන් අහනවා ඇයි ශ්‍රුති නිදාගෙන ඉන්නේ කියලා. ඉතින් මම බලන්නම් කියලා ශ්‍රුති ළඟට ඇවිත් කතා කරනකොට තමයි මේ යාළුවෝ දැනගන්නේ ශ්‍රුතිට තියෙන ප්‍රශ්න ටික. ඉතින් මේ ප්‍රශ්න හින්දා ශ්‍රුතිතරයට නිින්ද යන්නේ නැති තරම් ප්‍රෙෂර් එකකින් තමයි ඉන්නේ. ඊට පස්සේ ශ්‍රුතිගේ යාළුවා කියන්නේ ඔයාගේ වැඩ ටික මම බලන්නම් ඔයා ගිහින් උදේට කාලා එන්න කියලා. ඉතින් ශ්‍රුති යාළුවටත් ස්තුති කරලා පහළ කැන්ටින් එකට ඇවිත් කෑම එකක් ඕඩර් කරලා බිල් එක පේ කරන්න හදනකොටම තමයි බැංක් එකේ බැලන්ස් එක 0 කියලා දැනගන්නේ. ඉතින් මෙන්න මේ නිසා හරිම කනස්සල්ලට පත් වෙන ශ්‍රුති තීරණයක් ගන්නවා. ඒ තමයි ක්‍රිෂ්ණගෙන් ඩිවෝස් වෙන්න. ඉතින් ඒ හින්දා එදා හවස ශ්‍රුතිය ගෙදර යන්නේ ඩිවෝස් පේපරුත් අරගෙනම තමයි. ඉතින් හවස ශ්‍රුතිය ගෙදර ගිහින් ක්‍රිෂ්ණට කියනවා එයාට ඩිවෝස් වෙන්න ඕන. ඩිවෝස් පේපර්ස් වලට සයින් කරන්න කියලා. ඉතින් තව කියන්නේ එයාට තවත් මෙහෙම දුක් විඳින්න බෑ. හම්බ කරපු හැම සතේම වියදම් වුණා. අපි බබාලා හදන්න ප්ලෑන් කරගෙන හිටියා. නමුත් ඒ හැම දෙයක්ම හීනයක් බවට පත් වුණා. ඒ වගේම මම පොඩි කාලේ සෑහෙන්න දුක් විඳපු කෙනෙක්. මම කැමති නැහැ මම විඳපු දුක මගේ ළමයින්ටවත් දෙන්න. ඒ නිසා අපි දැම්මම ඩිවෝස් වෙමු කියලා. ඉතින් මේ හැමදේම අහගෙන ඉන්න ක්‍රිෂ්ණ මුකුත් කියන්නේ නැතුවම පේපර්ස් වලට සයින් කරලා ශ්‍රුතිය අතට දෙනවා. ඊට පස්සේ තමයි ක්‍රිෂ්ණ කියන්නේ තමන්ගේ තාත්තා නැති වුණා කියලා. ඉතින් එතනින් පස්සේ අපිට පෙන්වන්නේ ක්‍රිෂ්ණ එයාගේ යාළුවෝ එනකන් කඩයක් ළඟ වාඩි වෙලා බලාගෙන ඉන්නවා කියලා. ඉතින් නිකල් එතනට ආපු ගමන් අහන්නේ ඇයි පොඩි ප්‍රශ්නෙට ඩිවෝස් වෙන්න හදන්නේ කියලා. ඒ වගේම එයා කියනවා මට ඕන නම් ශ්‍රුතිය එක්ක කතා කරන්න පුළුවන් කියලා. එතකොට ක්‍රිෂ්ණ කියන්නේ එපා මේක මගේ ප්‍රශ්නයක් මම මේක විසඳ ගන්නම් කියලා. ඉතින් මේක අහගෙන ඉන්න නිකල් කියන්නේ මට තේරෙන්නේ නැහැ ඔයාට මොකද්ද කියන්න ඕන කියලා. එක පැත්තකින් තාත්තට වෙච්ච කරදරේ අනිත් පැත්තෙන් ශ්‍රුතියගේ ප්‍රශ්නේ. ඕන ඉතින් ඊට පස්සේ තමයි ක්‍රිෂ්ණ කියන්නේ මම ජොබ් එකකුත් අයින් වුණා කියලා. ඉතින් මෙන්න මේක අහගෙන හිටපු නිකල් පුදුම වෙලා කියන්නේ ඇයි ඒ වගේ තීරණයක් ගත්තේ කියලා. එතකොට ක්‍රිෂ්ණ කියන්නේ මට බිස්නස් එකක් පටන් ගන්න ඕන කියලා. ඒ වගේම හැමදාම රස්සාවක් කරගෙන හිටියොත් හම්බ වෙන පඩිය ණය වලටයි ගෙදර වියදම් වලට ගියාම අපිට ඉතුරු වෙන්න දෙයක් නැහැ. හැබැයි අපි ව්‍යාපාරයක් පටන් ගත්තොත් අපිට හොඳට හම්බ කරන්න පුළුවන් කියලා. ඉතින් අපිට හැමදාම ඉස්කෝලවලින් ඉගැන්නුවේ හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න ඕන කියලා. හැබැයි අපිට කවදාවත් ඉගැන්නුවේ නැහැ සල්ලි තියෙන පෝසත් මොස්සියෙක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපිට ජොබ් එකක් කරලා විතරක් මේ ජීවිතේ ගොඩ යන්න බෑ. අපි තවත් මිනිස්සු 100ක් වෙනුවෙන් වැඩ කරන්න ඕන. එහෙම හිතපු හන්ද තමයි පාරේ සාර විකුණපු අම්බානි අද ලොකු ව්‍යාපාරිකයෙක් වෙලා ඉන්නේ. මං තීරණයක් අරගෙන ඉවරයි. මම කොමාරි බිස්නස් එකක් පටන් ගන්නවා කියලා ක්‍රිෂ්ණ මේ වෙලාවේදී කියනවා. ඉතින් අපි බලමු මේ බිස්නස් එක මොන වගේ බිස්නස් එකක් වෙයිද ඒ වගේ මේක සාර්ථක වෙයිද කියලා අපි කතාවේ ඉස්සරහට ගිහින් බලමු. ඉතින් දවසක් ක්‍රිෂ්ණ එයාගේ ජීවිතේ මෙතුවක් කාලයකට වෙච්ච දේවල් හිතන්න ගන්නවා. ඉතින් ඒකට අනුව එයාගේ පළවෙනි ආදරය එයාව අතහැරලා දාලා යනවා. ඊට පස්සේ ශ්‍රුතිව හම්බ වෙලා එයාව කසාදම දිනවා. ඉතින් ඒත් එක්කම තමයි එයාගේ තාත්තා නැති වෙන්නේ. ඊට පස්සේ ඉතින් ශ්‍රුතිත් එයාව දාලා යනවා. ඒ වගේම ක්‍රිෂ්ණ ජොබ් එකකුත් අයින් වෙලා හැම දෙයකින්ම අයින් වෙනවා. ඉතින් ක්‍රිෂ්ණගේ හිතේ බිස්නස් එකක් පටන් ගන්න ඕන කියන අදහසක් තිබ්බට ඒක මොන වගේ බිස්නස් එකක්ද කියන්න එයාගේ හිතේ පොඩි හරි අදහසක් තිබුණේ නැහැ. හැබැයි ක්‍රිෂ්ණ තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා හිතපු අදහස නම් කවදාවත් හිතින් අත්හැරගත්තෙත් නැහැ. දැන් ඉතින් ක්‍රිෂ්ණට ජොබ් එකක් නැති හින්දා ෆුඩ් ඩිලිවර් කරලා තමයි තමන්ගේ අම්මව ජීවත් කරන්න සල්ලි හොයාගන්නේ. ඉතින් මෙන්න මෙහෙම දවසක් මෙයා මේ ජොබ් එක කර ඉන්න අතරතුර මෙයාට එක මිනිස්සෙක් හම්බ වෙනවා. ඉතින් ඒ මිනිස්සයා උදේ යනකොටත් එතරම් වාඩි වෙලා ඉන්නවා. ඒ වගේම මෙයා හවස ගෙදර යනකොටත් ඒ මිනිස්සයා තවමත් එතන ඉන්නවා. ඉතින් අන්න ඒක නිසා ක්‍රිෂ්ණ හිතනවා මේ මිනිස්සයා ළඟට ගිහින් කතා කරන්න ඕන කියලා. ඒ වගේම තමයි ක්‍රිෂ්ණ ගිහින් අහනවා ඔයා තාමත් ඇයි මෙතන ඉන්නේ? මම උදේ යද්දිත් ඔයා මෙතන ඉන්නව දැක්කා දැනුත් ඉන්නවා. ඔයාට ගෙදර යන්න විදියක් නැද්ද? මොකද්ද ප්‍රශ්න කියලා. ඉතින් අර නාඳුනන මිනිස්සයා කියන්නේ මම කොහොම ගෙදර යන්නද? මගේ ණය ටික බේරන්න පුළුවන් සල්ලි ප්‍රමාණයක් මට මගේ වගාව විකුණලා හොයාගන්න බැරි වුණා කියලා. ඒ වගේම තමයි එයා තවත් කියන්නේ තමන්ගේ වගාව විකුණලා එයා ලක්ෂ 10ක් හොයාගන්න හිතාගෙන ආවත් විකුණලා ඉවරනකොට අතරමැදියන්ටම ලක්ෂ 5ක් විතර ගිහිල්ලා එයාට ඉතුරු වෙන්නේ ලක්ෂ 5යි කියලා. ඒ වගේම තමයි ගොවිය විදියට සෑහෙන මහන්සි වුණත් කිසිම දෙයක් නොකරන අතරමැදියන්ට විශාල මුදල් ප්‍රමාණයක් ගෙවන්න වෙනවා කියලා තමයි මේ මිනිස්සයා කියන්නේ. ඉතින් මෙන්න මෙහෙම කතා කර ඉන්නකොට අර වයසක මිනිස්සයා ආපහු ගෙදර යන්න පිටත් වෙනවා. ඒ වගේම තමයි උදේ පාන්දර පත්තරේ බලනකොට ක්‍රිෂ්ණ දැක ගන්න ලැබෙන්නේ අර වයසක මිනිස්සයා වස බීලා මැරිලා කියලා. ඉතින් මෙන්න මේකත් එක්කම තමයි ක්‍රිෂ්ණන් මතක් වෙන්නේ එයාගේ තාත්තා තමන්ගේ සීයා ගැන කියපු කතාව.
මෙන්න මේකත් එක්කම තමයි ක්‍රිෂ්ණගේ හිතට බිස්නස් අයිඩියා එකක් මතක් වෙන්නේ. ඉතින් මෙන්න මේ බිස්නස් අයිඩියා එක මුකුත්ම නෙවෙයි ඇප් එකක්. මේ ඇප් එකෙන් වෙන්නේ ගමේ ඉන්න ගොවින්ව කෙලින්ම ගනුදෙනු කරුවන්ට සම්බන්ධ කරන එක. ඒ ගැන විස්තරයක් ඉදිරියේදී තියෙනවා. කොහොම වුණත් ඉතින් මේ ඇප් එකේ අයිඩියා එකත් අරගෙන කොච්චර IT කම්පැනිස් වලට ප්‍රොපෝසල් අරන් ගියත් මේ හැම එකක්ම රිජෙක්ට් වෙනවා. ඉතින් මෙයා යන්නේ තනියම නෙවෙයි මෙයාගේ හොඳම යාළුවා නිකිල් එක්ක. ඉතින් මෙහෙම ගිහිල්ලා යන හැම තැනකින්ම මේක රිජෙක්ට් වෙන හන්දා නිකිල් කියන්නේ මොකද්ද මේකේ තේරුම මොකද්ද ඔය ඇප් එකෙන් කරන්නේ? ඒ වගේම ඔයා ජොබ් එකකිනුත් අයින් වෙලා කරන වැඩේ හරියයිද කියලා. අන්න ඒත් එක්කම තමයි ක්‍රිෂ්ණ නිකල්ලත් අරගෙන යන්නේ සුපර් මාකට් එකට. ඉතින් ගිහින් කියනවා ගිහින් තක්කාලි අරගෙන එන්න කියලා. ඉතින් අරගෙන ආවට පස්සේ ආපහු ගමේ පොළට ගිහිල්ලා කඩයක් ළඟ නවත්තන ක්‍රිෂ්ණ කියන්නේ නිකිල්ට ආයෙම ගිහින් තක්කාලි ටිකක් ගන්න කියලා. ඉතින් නිකල්ට තේරෙන්න ගන්නවා සුපර් මාකට් එකෙන් ගත්ත තක්කාලි වලට වඩා මේ ගමේ පොලේ තක්කාලි වල ගාණ අඩුයි කියලා. ඉතින් ඔන්න ওই වෙලාවෙදිම තමයි මෙයාට තේරුම් යන්නේ මේ ඇප් එකේ තියෙන ඇත්තම වාසිය මොකද්ද කියලා. ඉතින් මේක තමයි ගමේ ගොවියන්ට අතරමැදිව නැතිව තමන්ගේ වගාව කෙලින්ම පාරිභෝගිකයන්ට විකුණන්න අවස්ථාවක් ලබා දෙන එක තමයි මෙන්න මේ ඇප් එකෙන් කරන්න කියලා. කොහොමරින් උත්සාහය අතාරින්න නැතුව ක්‍රිෂ්ණ දිගින් දිගටම IT කම්පැනිස් වලට තමන්ගේ ප්‍රොපෝසල් එක ප්‍රසන්ට් කරනවා. හැබැයි මේ හැම තැනකින්ම ඒක රිජෙක්ට් වෙනවා. කොහොම හරි එක දවසක් මෙයා එක බිස්නස්මන් කෙනෙක් ළඟට යනවා. ඒ තමයි රමේෂ් රෙඩ්ඩි. ක්‍රිෂ්ණ මෙයා ළඟට ගිහිල්ලා තමන්ගේ බිස්නස් ප්‍රොපෝසල් එක කිව්වම මේ ඇප් එකට ඉන්වෙස්ට් කරනවා වෙනුවට එයා මේක සල්ලි දීලා ගන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ කෝටි දෙකක් දීලා තමයි මෙයා මේක ගන්න යෝජනා කරන්නේ. හැබැයි මේකට ක්‍රිෂ්ණ කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් එයාලා එතනින් නැගිටලනවා. ඉතින් ක්‍රිෂ්ණගේ පස්සෙන් ආපු නිකල් කියන්නේ අපරාධේ ඔයා එහෙම කරේ මේක අපිට හොඳ ඔපචුනිටි එකක් කියලා. මොකද අපි මේ ඇප් එක විකුණලා අපේ තියෙන ණය ටික ඔක්කොම ඉවර කරලා දාමු කියලා තමයි නිකිල් නම් කියන්නේ. එයා මේ ඇප් එක සල්ලි දීලා ගන්න යන්නේ මේ ඇප් එකට හොඳ අනාගතයක් තියෙන හන්දා. ඉතින් අන්න ඒක හින්දා අපි මේ ඇප් එක කාටවත් විකුණන්නේ නැතුව අපිම මේ ඇප් එක ඩෙවලොප් කරොත් අපිට හොඳ මාකට් එකක් අල්ල ගන්න පුළුවන් කියලා. කොහොම හරි මෙන්න මේකත් එක්කම එයාගේ ජොබ් එකටත් යන්න වෙලාව හරි කියලා යන්න සිද්ධ වෙනවා. ඉතින් part time job එක ඉවර කරලා ක්‍රිෂ්ණත් තේ එකක් බොන්න කඩයක් ළඟ නතර කරාම මෙතනට මැරියෝ කීප දෙනෙක් ඇවිල්ලා ක්‍රිෂ්ණට තර්ජනය කරනවා එයාගේ ලැප්ටොප් එක දෙන්න කියලා. නමුත් ඉතින් ක්‍රිෂ්ණ කැමති වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ මැරියෝන්ගෙන් බේරිලා ක්‍රිෂ්ණ දුවන්න පටන් ගන්නවා. කොහොමද ඉතින් ක්‍රිෂ්ණ අවසානයේ මැරියෝ අතට අහු වෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ තමයි ක්‍රිෂ්ණට ගහලා ලැප්ටොප් එක මේ මැරියෝ අරගෙන යන්නේ. ඉතින් එතකොටම එයාට තේරෙනවා මේක කරේ වෙන කවුරුත් නෙමෙයි රමේෂ් රෙඩ්ඩි කියලා. ඉතින් ක්‍රිෂ්ණට දැන් හොඳටම තුවාල වෙලා නැගිටින්නවත් පණක් නැහැ. ඒ වුණත් මෙයා නිකිල්ට කෝල් එකක් දීලා කියනවා මම කියන දණ්ඩ ගිහිල්ලා ලැප්ටොප් එක අරගන්න කියලා. ඉතින් දැන් ඔයාලට තේරෙනවනේ ඇත්තටම මැරෝ අරන් ගිහින් තියෙන්නේ හරි ලැප් එක නෙවෙයි කියලා. ඉතින් ක්‍රිෂ්ණ මෙන්න මේ මැරෝංගෙන් බේරිලා දුවන අතරේ ලැප්ටොප් එක තැනක හංගනවා. ඊට පස්සේ මෙයාගේ බෑග් එකට දාන්නේ ටයිල් කැටයක්. ඉතින් අන්නේ ටයිල් කැටේ තමයි රමේෂ් සිද්ධික මැරියෝ අරගෙන ගිහින් තියෙන්නේ. කොහොම හරි නිකිල් ඇවිත් ක්‍රිෂ්ණ කියපු තැනින් ලැප්ටොප් එක අරගෙන ක්‍රිෂ්ණව ගන්න ආවට පස්සේ එයාගේ ෆෝන් එකට කෝල් එකක් එනවා Usoft කම්පැනි කියන ආයතනයෙන්. ඉතින් ඒකේ CEO තමයි චන්දකාරන්. ඉතින් මෙන්න මේ චන්දකාරන් කියන්නේ මම ඔයාගේ බිස්නස් ප්‍රොපෝසල් එක බැලුවා. පැය භාගයකට මීටින් එකක් ඇරේන්ජ් කරන්නම් ඔයාට එන්න පුළුවන්ද කියලා තමයි මෙයා අහන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ දවසේ ක්‍රිෂ්ණ නිකිල් එක්ක චන්දකාරන්ව හම්බ වෙන්න යනවා. ඉතින් චන්දකාරන් කියන්නේ ඔයාගේ ප්‍රොපෝසල් එක ගොඩාක් හොඳයි. මම කැමතියි මේකට ආයෝජනය කරන්න කියලා. ඒ වගේම පළවෙනි ස්ටේජ් එක ඩෙවලොප් කරන්න කොච්චර කොස්ට් එකක් යනවද කියලාත් අහනවා. ඉතින් ක්‍රිෂ්ණ කියන්නේ ලක්ෂ 50ක් විතර මේකට යනවා කියලා. ඉතින් චන්ද්‍රකාරන් මෙන්න මේ ගාණ ඉන්වෙස්ට් කරන්න කැමති වෙනවා. හැබැයි එයා එක කන්ඩිෂන් එකක් දානවා. ඒ තමයි කම්පැනි එකේ ෂෙයාර්ස් වලින් 150ක් එයාට හම්බ වෙන්න ඕන කියලා. නමුත් මෙන්න මේ කොන්දේසියට ක්‍රිෂ්ණ කැමති වෙන්නේ නැහැ. එයා කියන්නේ 150ක් දෙන්න බෑ 149ක් දෙන්නම් කියලා. ඉතින් ඔයාලා දන්නවද ඇයි ක්‍රිෂ්ණ 150ක් නොදී 149ක් දුන්නේ කියලා? සාමාන්‍යයෙන් කම්පැනි එක 150ක් දුන්න කියන්නේ අදාළ පුද්ගලයා ඒ කම්පැනි එකේ අයිතිකාරයෙක් බවට පත් වෙනවා. සරලවම කිව්වොත් ඒ බිස්නස් එකට අයිතිකාරයෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් අන්න ඒක හින්දා තමයි ක්‍රිෂ්ණ 149 යෝජනාවකට ගියේ. කොහොම හරි ඉතින් අන්න ඒ දෙයට චන්දකාරන් කැමති වෙනවා. දැන් ඉතින් සල්ලි හම්බෙච්ච හින්දා ක්‍රිෂ්ණ නිකිල් එක්ක එකතු වෙලා තමන්ගේ බිස්නස් එක පටන් ගන්නවා. ඒ වගේම තව සොෆ්ට්වෙයාර් හදන 4-5 දෙනෙකුත් හයර් කරනවා. ඉතින් මාස ගානක් තිස්සේ මෙයාලා මේ ඇප් එක හදලා රිලීස් කරන්න යන අන්තිම දවසේ තමයි දැනගන්නේ ක්‍රිෂ්ණගේ යාළුවා එහෙම නැත්නම් නිකිල් හොරෙන්ම මෙන්න මේ ඇප් එක විකුණලා කියලා. ඉතින් නිකිල් කරලා තියෙන්නේ කොච්චර ලොකු වංචාවක්ද කියලා දැන් ඔයාලට හිතා ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි මාස ගානක මහන්සිය එහෙම් පිටින්ම වතුර යනවා. ඉතින් මේ ගැන සේවකයෙක් ඇවිල්ලා ක්‍රිෂ්ණට කිව්වම කිසිම කලබලයක් නැතිව තමන්ගේ සේවකයන්ට කියන්නේ කමක් නැහැ අපි ආපහු වැඩ පටන් ගමු කියලා. ඉතින් ඔන්න මේ අතරෙම තමයි පොලිසිය ක්‍රිෂ්ණව අත්අඩංගුවට ගන්න එන්නේ. මොකද චන්දකාරයන් ක්‍රිෂ්ණට විරුද්ධව වංචා නඩුවක් දාලා තියෙනවා තමන්ගෙන් සල්ලි අරගෙන ඇප් එක වෙන කම්පැනි එකකට විකුණලා කියලා. ඉතින් මේ ගැන දැනගත්ත ගමන් ක්‍රිෂ්ණ ඉක්මනම තමන්ගේ සේවකයෝ ඔක්කොටම කතා කරලා කියන්නේ අපේ ඇප් එකේ පළවෙනි අදිරිය විතරයි අපෙන් හොරකම් කරේ.
නමුත් සම්පූර්ණ ඇප් එකේ සැලැස්ම එක අවසානයේ කොහොම වෙන්න ඕනද කියන එක තියෙන්නේ මගේ ඔළුව විතරයි කියලා. හැබැයි මෙන්න මේක සම්පූර්ණයෙන් හදලා ඉවර කරන්න අපිට අවුරුදු 2ක් වගේ කාලයක් ගත වෙනවා. හැබැයි අපිට එච්චර තරම් කාලයක් නැහැ. මම ඔයාලගෙන් ඉල්ලන්නේ මට මේක මාස 6කින් කොහොම හරි කරලා දෙන්න ඔයාලගේ සහයෝගය විතරයි කියලා. හැබැයි මට ඔයාලට OT ගෙවන්නවත් පඩියක් ගෙවන්නවත් සල්ලි නැහැ. අපි හැමෝම මධ්‍යම පාන්තිකයෝ. අපි හැමදාම හිතන්නේ අපිට හිතා ගන්න බැරි දේවල් ළඟා කරගන්න විතරයි. මොකද අපිට තියෙන වගකීම් වැඩි නිසා. නමුත් අපි හැමෝටම ඕන ඔප්පු කරන්න අපිට දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් අන්න ඒක නිසාම තමයි මේ ඇප් එක සාර්ථක වුණොත් ඒ හම්බෙන සල්ලි වලින් මම ඔයාලට මේ දැන් ගෙවන ගානට වඩා 10 ගුණයකින් ගෙවනවා කියලා ක්‍රිෂ්ණ පොරොන්දු වෙනවා. ඉතින් ක්‍රිෂ්ණ ඊට පස්සේ මූර්ති කියන සේවකයා ළඟට ගිහින් ආනවා ඔයාගේ සර්විස් එකට අවුරුදු 30ක් වෙනවා. මෙච්චර කාර්යයක් රස්සාවත් කරලත් මොනවද ඔයා ළඟා කරගත්තේ කියලා. ඉතින් මූර්ති කියන්නේ සර් මට ගැහණු ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න පෝෂණය කරන එක තමයි මම කරේ. ඒ හැරෙන්න මම ගත්ත ණය ටිකයි අතේ වීදන් ටිකයි ඉතුරු වුණාම මගේ අතට කීයක්වත් ඉතුරු වෙන්නේ නැහැ කියලා. ඒ වගේම මම මෙතන රස්සාවට ආවේ සල්ලි බලාගෙනම නෙවෙයි. සර්ගේ මෙන්න මේ කන්සර්ට් එකට ආසහන්ද කියලා මේ වෙලාවේ ඒ මිනිස්සයා කියනවා. ඒ විදිහට තවත් සේවකයෙක් කියනවා මම කැමති සර් එක්ක වැඩ කරන්න. මොකද එතකොට මට කවදා හරි දවසක කියන්න පුළුවන් මේ ඇප් එක හදන්න මමත් උදව් කළා කියලා. ඉතින් මේ ඔක්කොම දිහා බලාගෙන ඉන්න තව සේවකයෙක් අහනවා මෙච්චර දෙයක් වෙලා තියෙද්දි සර් කොහොමද චිල් එකේ ඉන්නේ කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේ ක්‍රිෂ්ණ හරි අපූර්ව උත්තරයක් දෙනවා. අපි දැන් ඉන්නේ බිඳුවේ. ඉතින් මෙතනින් පල්ලෙහාට වැටෙන්න තැනක් නැහැ. ඒ වගේම අපිට තියෙන්නේ බිඳුවෙන් පටන් අරගෙන ඉස්සරහට යන්න. අනිත් එක මිනිස්සු මට වංචා කරලා මට ඒක දැන් ගොඩාක් පුරුදු වෙලා තියෙන්නේ. ඒක හන්දා මම ඒව එච්චර හිතර ගන්නෙ නැහැ. අපි කොහොම හරි කරන්න ඕන අපි ආපහු වැඩිච්ච තැනින් නැගිටින්න මේක කියලා තමයි ක්‍රිෂ්ණ මේ වෙලාවේදී කියන්නේ. කොහොමද ඉතින් ක්‍රිෂ්ණව පොලිසියෙන් අරන් ගියා කියලා ශ්‍රුතිට දැනගන්න හම්බ වෙනවා. ඉතින් මෙයා කොහොමද දන්නවා ක්‍රිෂ්ණ මේ වගේ වැරදි වැඩක් කවදාවත් කරන්නේ නැහැ කියලා. ඒ නිසා ශ්‍රුති ක්‍රිෂ්ණගේ නම්බර එක එයාගේ යාළුවෙකුට දෙනවා. පහුගිය මාස 3 කෝල් ඩීටේල්ස් සහ මැසේජස් මොනවද කියලා චෙක් කරලා එවන්න කියලා. ඉතින් හිතුව වගේම මේ වැඩේ කරලා තියෙන්නේ නිකිල්. ඉතින් මෙන්න මේ සාක්ෂි ටික ඔක්කොම චන්ද්‍රකාරන්ට යවනවා. එතකොට චන්ද්‍රකාරන්ටත් තේරෙනවා ක්‍රිෂ්ණ නිර්දෝෂයි කියලා. ඒක නිසා චන්ද්‍රකාරන් ක්‍රිෂ්ණව බේරගන්න ලෝයර් කෙනෙක් කියවනවා. ඉතින් ශ්‍රුති මෙන්න මේ ලෝයර්ත් එක්ක පොලිසියට ගිහිල්ලා ක්‍රිෂ්ණව බේරගන්නවා. ඉතින් මෙන්න මේ ලෝයර් කියන්නේ බුද්ධිමය දේපල පනතේ උල්ලංඝනය කරා කියලා නිකිල්ට විරුද්ධව ඕන ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. ඒ ඔයා කැමති නම් කියලා. මොකද හැම සාක්ෂියක්ම එකතු වෙලා තියෙන හන්ද කියලා තමයි මේ ලෝයර් කියන්නේ. නමුත් ක්‍රිෂ්ණ මෙන්න මේ දෙයට කැමති වෙන්නේ නැහැ. ඉතින් මේක අහගෙන හිටපු ශ්‍රුති කියන්නේ ඇයි ඔයා ඒ දෙයකට අකමැති? නිකිල් ඔයාට කරේ ලොකුම ලොකු වංචාවක්. එයාට දඬුවමක් ලැබෙන්නම ඕන කියලා. මේක අහගෙන හිටපු ක්‍රිෂ්ණ කියන්නේ හැමෝම මාව දාලා ගියත් නිකිල් විතරයි මගේ ළඟින් හිටියේ. ඒ වගේම එයා මගේ පොඩි කාලේ ඉඳන්ම යාළුවෙක්. අවුරුදු 25ක් තිස්සේ මං එයාව දන්නවා. ඉතින් එයා කරපු එකම එක වැරද්ද තමයි මෙන්න මේ ඇප් එක විකුණුපක විතරයි කියලා. ඉතින් මේක අහගෙන ඉන්න ශ්‍රුතිට තමන් ගැනම ලැජ්ජාවක් ඇති වෙනවා. ඊට පස්සේ ක්‍රිෂ්ණගෙන් සමාව ඉල්ලනවා. මොකද ක්‍රිෂ්ණට ශ්‍රුතිව ඕනම වෙලාවකට තමයි එයාව දාලා ගියේ. ඒ වගේම ශ්‍රුති පොරොන්දු වෙනවා කවදාවත් ආයෙමත් ඒ වගේ වැරද්දක් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ක්‍රිෂ්ණ කියන්නේ මම නැගිටින්න හදන හැම වෙලාවකදීම මාව ඊට වඩා ලොකු ආඝාතයකට වැටෙනවා. ඉතින් ඒ හැම තැනකදීම මට අඳුර විතරයි පේන්නේ. මට මෙහෙම ඉන්න ඕනේ නැහැ. මං දන්නවා මං කවුද කියලා. මට ඕන ඒක ඔප්පු කරන්න විතරයි කියලා ක්‍රිෂ්ණ කියනවා. ඒ වගේම එයා කියනවා තව මාස 6කින් මම මගේ ඇප් එක රිලීස් කරනවා කියලා. ඊට පස්සේ ක්‍රිෂ්ණ තමන්ගේ සීයගේ ඉඩමේ ආපහු වගා කරන්න පටන් ගන්නවා. ඒ වගේම මෙයාගේ ඇප් එකේ වැඩේ ටිකෙන් ටික කොහොම හරි කරගෙන යනවා. ඉතින් මෙයාට තව රුපියල් කෝටියක් ඕන වෙනවා මෙන්න මේ ඇප් එක සම්පූර්ණයෙන්ම ඉවර කරලා ලොන්ච් කරන්න. ඉතින් ක්‍රිෂ්ණ දැන් කල්පනා කරන්නේ කොහොමද මේ සල්ලි හොයාගන්නේ කියලා. මේ අතරේ මෙයා ගෙදර ඉන්න වෙලාවක තාත්තා අසනීප වෙලා ඉද්දි ණයට ගත්තු එයාගේ මාමා ගෙදරට එනවා. ඉතින් ඒ සල්ලි ඉල්ලගෙන. ඉතින් මේ වෙලාවේ එයා ඇවිත් ක්‍රිෂ්ණට හොඳටම බයිනවා. මොකද සල්ලි මාස 6න් දෙන්නම් කිව්වත් දැන් අවුරුද්දක් කිට්ටු වුණත් තාම සල්ලි හම්බුන්නේ නැති නිසා. කොහොමද ඉතින් මේ මාමා නම් කියන්නේ ආපහු කවමදාවක්වත් එයාගෙන් උදව්වක් බලාපොරොත්තු වෙන්න එපා කියලා. ඊට පස්සේ අපිට වෙන්නන්නේ ක්‍රිෂ්ණ තමන්ගේ part time job එක කරලා ඉවර වෙලා ගෙදර එන අතරතුර එයාට ඇහෙනවා වාහනයක් ඇතුලේ ළමයෙක් කෑ ගහන සද්දයක්. ඉතින් ක්‍රිෂ්ණ වාහනේ ළඟට ගිහින් බැලුවම මැරියෝ ටිකක් මෙන්න මේ ගැහැණු ළමයට කරදර කරන්න හදනවා. ඉතින් මේ මැරයන්ගෙනුත් මෙන්න මේ ගැහැණු ළමයා බේරගෙන ගෙදරට ඇරලවන්න ගියාට පස්සේ තමයි දැක ගන්න ලැබෙන්නේ මේ ගැහැණු ළමයා තමන්ගේ කැම්පස් එකේම හිටපු සීනියර් අය කෙනෙක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා. ඉතින් ගොඩ කාලෙකින් යාළුවෙක් හම්බ වෙච්ච හින්දා මෙන්න මේ දෙන්න ගේ ඇතුළට ගිහින් තේ බොන ගමන් කතා කරන්න ගන්නවා. ඉතින් මෙන්න මේ සීනියර් අය අහන්නේ ඇයි ඔයා මෙහෙම ජොබ් එකක් කරන්නේ? මොකද උනේ කියලා. ඉතින් ක්‍රිෂ්ණ කියන්නේ මට පොඩි කරදර වගේක් වුණා. ඒ වගේම මට මගේ තාත්තා නැතුණා. මගේ බිස්නස් එකෙන් ඇප් එකක් රිලීස් කරන්න ගිහිල්ලා ඒකත් ෆේල් වුණා. ඒ නිසා මගේ අතේ තිබිච්ච සල්ලි ඔක්කොම වියදම් වුණා කියලා. කොහොම හරි ඉන්වෙස්ටර්ස්ලාත් මේ වෙලාවේ හොයාගන්න අමාරු නිසා අම්මව ජීවත් කරන්න ඕන නිසා තමයි මේ part time job එක කරන්න කියලා ක්‍රිෂ්ණ මේ වෙලාවේ කියනවා. මේ වෙලාවේ මේ ජේෂ්ඨ ශිෂ්‍යයා කියන්නේ නිකල් ඒ වගේ දෙයක් කරයි කියලා හිතන්නවත් අමාරුයි කියලා. ඉතින් ක්‍රිෂ්ණ කියන්නේ ඒකට කමක් නැහැ අපි යාළුවෝ නිසා ඒ කතාව නවත්තලා දාමු කියලා. ඒත් එක්කම ක්‍රිෂ්ණ අහන්නේ ඔයා දැන් මොනවද කරන්නේ කියලා.
ඉතින් අර සීනියර් අයියා කියන්නේ එයා දැන් YouTube channel එකක් කරනවා. ඒකේ නම් subscribersලා මිලියනයකට කිට්ටු වෙන්න ඉන්නවා. ඒ වගේම ඊළඟ මාසේ මැරි කරන්න තමයි ඉන්නේ. ඒ වගේම තමයි ලබන සතියේ මම පාටි එකක් ගන්න ඉන්නවා. ඔයත් ඒකට අනිවාර්යයෙන්ම එන්න කියලා. ඉතින් ක්‍රිෂ්ණත් මෙන්න මේ පාටි එකට යනවා. මෙතනදී අර යාළුවා අනිත් යාළුවන්ට හැමෝම හඳුන්වලා දීලා කියන්නේ ක්‍රිෂ්ණා ඇප් එකක් ඩෙවලොප් කරගෙන යන ගමන් ඉන්නේ. එයාට සල්ලි අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. අපි හැමෝම අඩුමතරමේ ලක්ෂයක්වත් මෙයාගේ කම්පැනි එකේ ඉන්වෙස්ට් කරමු කියලා. එතකොට අනාගතයේදී ඔයාලා හැමෝටම ඉන්වෙස්ට් කරන ගාණ අනුව ෂෙයාර්ස් ලැබෙනවා. ඉතින් ඔයාලා එකපාරම තීරණයක් ගන්න ඕනේ නැහැ. මම ගෲප් එකේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක ගැන විස්තර වගේම බැංක් account details දාලා තියෙනවා. ඔයාලා මේව බලලා අපේ යාළුවාට උදව් කරන්න කියලා. මොකද අපි කැම්පස් යන කාලේ ඉඳන් අපි හැමෝටම එකිනෙකාට උදව් කරගත්තා. දැනුත් ඒ වගේම අපේ යාළුවා ක්‍රිෂ්ණට උදව්වක් අවශ්‍ය වෙලා තියෙන වෙලාවේ අපි අනිවාර්යයෙන්ම යාට උපරිමයෙන්ම උදව් කරමු කියලා මේ යාළුවා කියනවා. ඉතින් සති දෙකකට පස්සේ මෙන්න මේ යාළුවගෙන් ක්‍රිෂ්ණට කෝල් එකක් එනවා. එයා කියන්නේ ක්‍රිෂ්ණගේ බැංක් account එක බලන්න කියලා. ඔන්න ඉතින් එතකොට තමයි ක්‍රිෂ්ණට දැක ගන්න ලැබෙන්නේ එයාට අවශ්‍ය කරන රුපියල් කෝටිය හම්බ වෙලා තියෙනවා. ඒ තමයි එදාර පාටියට සහභාගී වෙච්ච හැමෝම මෙන්න මේ ක්‍රිෂ්ණගේ ප්‍රොජෙක්ට් එකට සල්ලි ඉන්වෙස්ට් කරලා තියෙනවා. කොහොම නමුත් ඉතින් ක්‍රිෂ්ණ තවත් පරක්කු කර කර ඉන්නේ නැතුව වැඩ ටික ඉක්මනටම පටන් ගන්නවා. ඉතින් මෙයාත් එක්කම මෙයාගේ හයියට දැන් ශ්‍රුතිත් ඉන්නවා. කොහොම හරි මාස 6ක උත්සාහයත් එක්ක ක්‍රිෂ්ණයි එයාගේ ටීම් එකට පුළුවන් වෙනවා මෙන්න මේ ඇප් එක ලොන්ච් කරන්න. ඉතින් මෙන්න මේක ගොවියෝ අතරේ සෑහෙන්න ප්‍රසිද්ධ වෙනවා. ඒ වගේම පාරිභෝගිකයන් අතරේ මේක ගොඩාක් ප්‍රසිද්ධ වෙනවා. ඉතින් මේ ඇප් එක සාර්ථක වුණා කියලා දැනගත්ත ගමන්ම ක්‍රිෂ්ණ යන්නේ එයාගේ තාත්තගේ සොහන ළඟද. මොකද අද ක්‍රිෂ්ණ මේතන ඉන්නේ එයාගේ තාත්තා හන්දා. ඊට පස්සේ ක්‍රිෂ්ණ තමන්ට නැති වෙච්ච හැමදේම ආපහු ළඟා කරගන්නවා. ඉතින් මෙයාගේ බර්ත්ඩේ එක දවසේ සර්ප්‍රයිස් එකක් දෙන්න කැම්පස් එකේ යාළුවෝ ඔක්කොම එකතු වෙලා මෙයාට පාටි එකක් දෙනවා. ඉතින් එදා ප්‍රියත් එනවා. ඉතින් ප්‍රියාට තේරෙනවා තමන් මැගහරගත්තේ මොන වගේ මිනිස්සෙක්ද කියලා. ඒ වගේම නිකලුත් ක්‍රිෂ්ව හොයාගෙන ඇවිත් සමාව ගන්නවා. මොකද නිකල්ට දැන් තේරලා තියෙනවා එයා කරපු වැරද්ද කොච්චරද කියලා. නමුත් ක්‍රිෂ්ණ නම් කියන්නේ මේ වගේ පොඩි වැරද්දකට කොහොමද අපි දෙන්නගේ අවුරුදු ගානක යාළුකම කඩන්නේ? මම ඔයාට සමාව දීලා ඉවරයි කියලා. ඉතින් මෙන්න මෙහෙම ඔක්කොම ඉවරනාට පස්සේ අපිට පෙන්වන්නේ වර්තමානයේ. ඒ කියන්නේ ක්‍රිෂ්ණ අර කැන්ටින් එකේ ළමයාත් එක්ක කතා කර කර ඉන්න සීන් එක. ඔන්න ඉතින් එතකොටම තමයි ක්‍රිෂ්ණගේ කතාව අහගෙන හිටපු අර ළමයට ඇත්තටම ක්‍රිෂ්ණ කවුද කියලා අඳුරගන්නේ. ඉතින් ක්‍රිෂ්ණ මේ වෙලාවේ අර ළමයට කියන්නේ මගේ දෙමාපියන්ට මට දෙන්න දේපල තිබුණ නැහැ. ඒව මම ඔක්කොම මගේ මහන්සියෙන් හම්බ කරගත්ත දේවල්. ඔයා දැම්මම ඔයාගේ අම්මට කතා කරලා සමාව ඉල්ලන්න කියලා. ඉතින් ඔන්න ඒකත් එක්කම ක්‍රිෂ්ණගේ ඇසිස්ටන්ට් ළඟට ඇවිත් කියනවා සර් වේදිකාව ලෑස්ති කතාව පටන් ගන්න අපි යමු නේද කියලා. එතකොට මෙන්න මේ ඇසිස්ටන්ට්ගේ අතේ තිබිච්ච ෆයිල් එකක් අර ළමයට දීලා කියන්නේ මේක මගේ ස්පීච් එක ඉවරුනාම මේක ඇතුලේ තියෙන දේ අනිවාර්යෙන් ඔයා කියවන්න කියලා. කොහොම හරි ඉතින් තමන් ඉගෙන ගත්ත කොලෙජ් එකේ සෙමිනි එකේදී තමන් ගැනම කතා කරන්න අවස්ථාවක් ක්‍රිෂ්ණට හම්බ වෙලා තියෙනවා. මෙතනදී මෙයා කියන්නේ අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු. හැබැයි එක්ස්ට්‍රා ඕඩිනරි මිනිස්සෙක් වෙන්න අපි ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ඒ වගේම ජීවිතේ හැමදේම සාර්ථක වෙන්නේ නැහැ. පරාජයනුත් සිද්ධ වෙනවා. ඉතින් වැදගත්ම දේ තමයි පරාජයක් සිද්ධ වුණා කියලා දුක් වෙලා මුළුගැන් වෙලා ඉන්න එක නෙවෙයි. ඒ පරාජයෙන් අපි දෙයක් ඉගෙන ගන්න ඕන. අපි ඒ වගේ ආපහු පරාජය නොවන තැනට අපි වැඩ කරන්න ඕන. ඒ වගේම අපි දන්නේ එක කරන්සි එකයි. ඒ තමයි මුදල්. ඒ හා සමාන තව දෙයක් තියෙනවා. ඒ තමයි කාලය. ඉතින් අන්නේ කාලය කොහොමද පාවිච්චි කරන විදිය අනුව තමයි අපේ අනාගතය තීරණය වෙන්නේ කියලා ක්‍රිෂ්ණ මෙතනදී කියනවා. ඒ වගේම තමයි කෙනෙක්ට සල්ලි නැති වුණොත් ආපහු හම්බ කරන්නත් පුළුවන්. හැබැයි නැති වෙච්ච කාලය හෝ නැති වෙච්ච පුද්ගලයන් අපිට ආපහු ගන්න බෑ කියලා ක්‍රිෂ්ණ තවදුරටත් කියනවා. ඊට පස්සේ අර ළමයට කියනවා ෆයිල් එක ඇතුලේ තියෙන නෝට් එක කියවන්න කියලා. ඉතින් මෙන්න මේ නෝට් එකේ තියෙන්නේ කම්පැනි එකේ සියලුම ෂෙයාර්ස් එයාගේ සේවකයන් අතර බෙදා දෙනවා කියලා. ඉතින් කියවලා ඉවර වුණාන් පස්සේ ක්‍රිෂ්ණ කියන්නේ අපි මේ තැනට එන්න උදව් කරපු මිනිස්සුන් අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ. එයාලට කළගුණ සලකන්න ඕන කියලා. ඒ හින්දම තමයි මම මගේ කම්පැනි එකේ ෂෙයාර්ස් ඔක්කොම මගේ සේවකයන් අතර බෙදා දෙනවා වගේම මම CEO තනතුරෙන් ඉවත් වෙනවා කියලා. ඉතින් මෙන්න මේකත් එක්කම තමයි මේ මූවි එක නිමාවට පත් වෙන්නේ.